right. අද අපි ස්ටාර්ට් කරන්නේ database management system වල ER diagram වලට හදන playlist එකේ පළවෙනි වීඩියෝ එක. හරි. කෙටියෙන් වැඩේ කරගෙන යන්න ඔක්කොම details ටික කතා කරලා කොහොමද වීඩියෝ එක ගොඩක් දික් වුණා ඊපස්සේ ඔකන බාහිර දෙන්නේ නැහැ. ඒක නිසා අපි පොඩියට පොඩි වීඩියෝ විදියට topics ටික වෙනම discuss කරන් යන්න වෙනම playlist එකක් හදන්න. හරි. right. එහෙනම් වැඩේ පටන් ගමු. මොකද්ද ER diagram එකක් කියලා කියන්නේ? ඕගොල්ලෝ database management system එකක් design කරද්දී හරිද? database එකක් design කරද්දී ඒකේ ආකෘතිය අඳගන්න එක තමයි කෙටියෙන් කිව්වොත් ER diagram එක කියලා කියන්නේ. හරිද? ඒ කියන්නේ හිතන්න ගෙයක් හදද්දී ඕගොල්ලෝ ගෙදරක අත්තිවාරම දානවනේ. ආන්න ඒ වගේ අත්තිවාරම තමයි ඒකට ER diagram වලින්. ඒතර මෙතන ගෙදර කියන්නේ database management. database එක අත්තිවාරම කියන්නේ ER diagram එක. right? මම හිතනවා ER diagram කියන්නේ මොකක්ද කියලා idea එකක් ඔයගොල්ලන්ට නැති. දැන් මේ ER diagram අඳින්නේ කොහොමද නෑ. ඒවා අපි හිමින් සිවුරේ ඉගෙන ගන්න ඉස්සරහ වීඩියෝස් වල මේ ER diagram එක කියන්නේ මොකක්ද කියලා තමයි මෙතන ඩිස්කස් කරන්නේ. හරි. එතකොට ER diagram එක තියෙනවා entities කියලා ටිකක්, relationships කියලා, attributes කියලා තියෙනවා. හරි. අපි වෙන වෙනම වීඩියෝස් වලින් සාකච්ඡා කරමු. මොකද්ද මේ entity එකක් කියන්නේ? මොකද්ද මේ relationships කියන්නේ? මොකද්ද මේ attributes කියන්නේ? ඒ වගේ දේවල්. හරි. බලන්න මෙතන කියලා the ER data mode was developed to facilitate database design by allowing specification of an enterprise schema that represent the overall logical structure of database. ඉංග්‍රීසි වලින් කිව්ව එක එච්චර හිතන්න එපා. ඒක කිව්ව එක තමයි මම අර සිංහලෙන් කිව්වේ. මොකද්ද? database එක structure එක තමයි. database එක හදන්න කලින් structure එක තමයි අපි ER diagram එකක් කියලා අඳින්නේ. right? ඔන්න ඔක තමයි කෙටියෙන් කිව්වොත් ER diagram එකක් කියලා කියන්නේ. අපි ඉස්සරහ වීඩියෝස් වල සාකච්ඡා කරන්නේ ER diagram එක අඳින්නේ කොහොමද? මොකද්ද මේ entity එකක් කියන්නේ? මොකද්ද මේ relationships කියන්නේ? මොකද්ද attributes කියන්නේ? ඒ දේවල් හැම එකම අපි ඉස්සරහ වීඩියෝස් වල සාකච්ඡා කරා යන්න. right. එහෙනම් දෙවෙනි වීඩියෝෙන් හම්බ